A very good evening to everyone gathered here today. Distinguished Chief Guest, Engineer J.D. Sunil, our special guest, Colonel J.N. Vijayasuriya, respected Principal, Mr. Nayanapriya Pereira, Honorable members of the All Boys Association, members of the Junior All Boys Association, esteemed invitees, teachers, all boys, students and gentlemen. It is indeed a great pleasure to welcome you all to this beautiful evening. Evening Glow, proudly presented by the St. Thomas College All Boys Association on their 91st anniversary. Tonight is a celebration of memories, unity, gratitude, and the enduring Thomasian spirit. තොමසු සහෝදරවරුනි අපි නැවතත් සුන්දර සුවබර සන්ධ්‍යාවකට එක්වන්නට සැදී පැහැදී මේ උත්සව ශාලාවට පැමිණ සිටිනවා. අපි දන්නවා සාත තෝමස් විද්‍යාලය 1844 මාර්තු මාසේ 10 වෙනිදා සාන්ත තෝමස් කුමරුවා බිහි වෙනවා මාතර පුරවරයේදී. දැන් වයස අවුරුදු 182යි. ඒ වගේම ආදි ශිෂ්‍ය සංගම් කුමරුවා බිහි වෙනවා දැන් වයස අවුරුදු 91යි. 91 වන ආදි ශිෂ්‍ය සංගමේ සංවත්සරයේ තමයි සුහද හමුව මේ අපි මේ සූදානම් වන්නේ ලකලැස්ති වන්නේ ඒ සඳහා. ඉතින් මේ අවස්ථාවේදී අපේ ආදරණීය ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනයන් සියලු දෙනාම පොදුවේ පිළිගනිමින් මුලින්ම යෙදී තිබෙනවා චිරාගත සාම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා මේ අවස්ථාවට ආශිර්වාදය ලබා ගැනීම. ඉතින් සඳහා අපි තාමත්ම ගෞරවයෙන් මේ මොහොතේ ආරාධනා කරන්නට සූදානම් වෙනවා. මුලින්ම අපගේ ප්‍රධාන ආරාධිතයාණන් වන විශේෂයෙන්ම 1987 වසරේදී අප විද්‍යාලයට ඇතුළත් වී 1993 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පාසලට ගෞරවයක් හිමි කර දෙමින් අප විද්‍යාලයේ මේ වන විට කටයුතු වලට සුවිශේෂී මෙහෙවරක් සහයෝගයක් ලබා දෙන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යයන් අංශයේ දකුණු පළාත් අතිරේක සාමාන්‍ය අධිකාරීතුමා අපේ ප්‍රධාන ආරාධිතයන් හැටියට අද දින පැමිණ සිටිනවා ඉංජිනේරු ජේ.ඩී. සුනිල් මැතිතුමා. ඔබතුමාට ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා චිරාදගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වන්න. ඒ වගේම විශේෂ ආරාධිත කර්නල් ජී.එන්. විජයසූරිය මැතිතුමනි, ඔබතුමාටත් අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ ආරාධනා කරනවා විද්‍යාලීය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරද්දී ආදේශ සංගමයේ සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වෙමින් ධෛර්ය ශක්තිය ලබා දෙන ඔබතුමාට. ඒ වගේමයි ප්‍රවීණ ගිණුම් කරන දේශක ಭಾರತ කරුණානායක ගුරු පියාණනි, ඔබතුමාටත් අපි ඉතාමත්ම ආදරෙන් මේ අවස්ථාවේදී ආරාධනා කරන ඔබතුමාත් ආදි සංගමයේ සෑම කටයුත්තකදීම සෑම දිනකදීම නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙනවා. ඒ වගේමයි ගරු විදුහල්පති තුමනි, අප විද්‍යාලයේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන තොමසු රුධිරයෙන් බිහි වූ තොමසු පුත්‍රයාණනි නයනප්‍රිය පෙරේරා මැතිතුමනි, ඔබතුමාටත් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා චිරාගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වන්නට. ඒ වගේමයි ආදි ශිෂ්‍ය සංගමේ
කොළඹ ශාඛාවේ ගෞරව සභාපති සම්පත් ගජදීර මැතිතුමනි ඔබතුමා ගැන අලුතින් කියන්නට දෙයක් නැහැ. ආදි ශිෂ්‍යයන් හොඳටම දන්නවා ඔබතුමා කවුද කියලා. ඒ වගේමයි කනිෂ්ඨ ආදි සංගමේ ගෞරව සම්මලේකම් සමීර නිලවීර සොහොයුරාණනි නිරන්තරයෙන්ම පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන. ඒ වගේම ආදිතොමසු ක්‍රිකට් සමාජයේ ගරු සභාපති දුමිල්ද සිල්වා සොහොයුරාණනි ඔබතුමාත් එහෙමයි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පමණක් නොවේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඒ වගේම තොමසු ක්‍රිකට් සංවර්ධන පදනමේ ගරු සභාපති බුද්ධික රණසිංහ මැතිතුමනි ඔබතුමාගේ උනන්දුව පාසල වෙනුවෙන් අපි හැමදාමත් අගය කරනවා. ඉතින් ඒ වගේමයි ගරු සමලේකම්වරුන් වන ප්‍රදීප් සුදර්ශන මහත්මාණනි ඒ වගේම සමන් ගුණසේකර මහත්මාණනි ඔබතුමන්ලා දෙපළටත් ආරාධනා කරනවා. ඒ වගේමයි ගරු උපසභාපති ඉන්දික වික්‍රමරත්න සොහොයුරාණනි ඔබතුමාටත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. චිරාගත සම්ප්‍රදායනුකූල පොල්තෙල් පහන් දල්වා අපගේ හදවත් ඒකාලෝකමත් කරන ලෙසට ඒ වගේම කනිෂ්ඨ ආදි සංගමේ නියෝජනය කරමින් සමලේකම් ජීවන යාපා සොහොයුරාණනි ඔබතුමාටත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා.
Thank you so much, everyone. Get ready for the countdown. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මීළඟට යෙදී තිබෙනවා තවත් සුවිශේෂී කාර්යයක් අපට සිද්ධ කරන්නට. ආදි ශිෂ්‍ය සංගමය තොමසු ආදි ශිෂ්‍යයන් කවදත් ආදි ශිෂ්‍යය අපෙන් වියෝ වූ අය පිළිබඳව නිරන්තරයෙන්ම සිහිපත් කරනවා, ඔවුන්ට ගෞරව උපහාර පුද කරනවා. ඉතින් අපි සූදානම් මේ අවස්ථාවේදී 1844 වර්ෂයේ අප විද්‍යාලය ආරම්භයේ පටන් මේ දක්වාම අප විද්‍යාලයට නායකත්වය ලබා දෙමින් නියමුවන් හැටියට කටයුතු කර දැනට අප අතරින් වියෝ වී සිටින විදුහල්පති තුමල්ලා, ඒ වගේම ගුරු මෑණිවරුන්, පියවරුන් වගේම අපේ ගෞරවනීය ආදි ශිෂ්‍යයන් අපෙන් වියෝ වූ සියලු දෙනාම සිහිපත් කරන්නට අපි සියලු දෙනාම නැගී සිට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වමු. At this moment, we respectfully remember our departed principals, teachers, and beloved students who contributed immensely to the legacy of St. Thomas's College. May I kindly request everyone to observe 2 minutes of silence in their memory. බොහොමත්ම ස්තුතියි. මීළඟට අපි ජාතික අභිමානයට මූලිකත්වය ලබා දෙමින් ජාතික ගීයට ගෞරව දැක්වීම සිදු කරමු. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා Surani ati sopa mandalam
May I now invite everyone to stand for the school anthem. Our school is old in story, a record fair at law. So young and old and hoary, come join in rousing song. Hurrah, again hurrah, hurrah, while still we say, St. Thomas's forever, St. Thomas's forever. St. Thomas's, we uphold their honor everywhere. Ladies to west or north, attest that we are Thomians true. Whatever I state, we unite to celebrate the chocolate and light blue. St. Thomas's, she is the proudest, fondest boast. Our hearts so flow, our spirits glow with pride and loyalty. Her faithful children we, strong in unity, until one day we prove the pride of Lanka. We boast not of our merit, all credit we disclaim. Our pride is we inherit, a fair and tarnished name. We'll endeavor to maintain it, while deed and word proclaim. St. Thomas's forever, St. Thomas's forever. St. Thomas's, we uphold their honor everywhere. Ladies to west or north attest that we are Thomians true. Whatever I say, we unite to celebrate the chocolate and light blue. St. Thomas's, she is the proudest, fondest boast. Our hearts so flow, our spirits glow with pride and loyalty. Her faithful children we, strong in unity, until one day we prove the pride of Lanka. In playing field and classroom, our heads will carry high. We yield no share of honor in loss of victory. Then Vinkes be our motto, persevere and to cry. St. Thomas's forever, St. Thomas's forever. St. Thomas's, we uphold their honor everywhere. Ladies to west or north attest that we are Thomians true. Whatever I state, we unite to celebrate the chocolate and light blue. St. Thomas's, she is the proudest, fondest boast. Our hearts so flow, our spirits glow with pride and loyalty. Her faithful children we, strong in unity, until one day we prove the pride of Lanka. පාසල් ගීතයට ගෞරව දැක්වීමෙන් අනතුරුව දැන් යෙදී තිබෙන්නේ පැමිණ සිටින සම්භාවනයන් ඇතුළු සීලම දෙනාව පිළිගැනීමේ අවස්ථාවයි. සියලු දෙනාම පිළිගැනීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කරනවා. මා මුලදී සඳහන් කළා වගේම තොමසු රුධිරයෙන් බිහි වූ තොමසු පුත්‍රයා තොමසුවට හැමදාමත් ආදරය කරන තොමසු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින ගරු විදුහල්පතිතුමනි නයනප්‍රිය පෙරේරා මැතිතුමනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනාව. To formally welcome everyone this evening, it is my honor to invite the Honorable Chairman and Principal of St. Thomas's College, Mr. Nayanapriya Perera, to deliver the welcome address. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දවසේ ශාන්ත තෝමස් විද්‍යාලීය මේ ආදිශිෂ්‍ය රාත්‍රිය වර්ණවත් කිරීමට මෙහි සැපමිනි විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය ප්‍රධානාරිද්ද අමුත්තා ලෙස සහභාගී වෙන
ඉංජිනේරු ජේ.ඩී. සුනිල් මැතිතුමනි, ඒ වගේම අපේ විද්‍යාලයේ සෑහෙන කාලයක් සේවය කරපු විද්‍යාලයට කවදත් හිතවත් ගෞරවනීය ආරාධිත ලෙස අද දවසේ සහභාගී වන කර්නල් ජී.එන්. විජේසූරිය මැතිතුමනි, ඒ වගේම ප්‍රවීණ ගිණුම් කරන දේශක ಭಾರತ කරුණානායක මහත්මයා, ඒ වගේම අපේ විද්‍යාලීය ආදිස්සංගමේ මෞසංගමේ සම ලේකම්වරු දෙපළ, ඒ වගේම තරුණ ආදිස්සංගමේ නියෝජනය කරමින් සහභාගී වන ඒ සම ලේකම්වරු, ඒ වගේම ආදි තොමසු ක්‍රිකට් සමාජයේ ගරු සභාපතිතුමා දුමිල් තුෂරද සිල්වා මැතිතුමා, තොමසු ක්‍රිකට් සංවර්ධන පදනමේ ගරු සභාපති බුද්ධික රණසිංහ මැතිතුමා ඇතුළු අද මේ මොහොතට සම්බන්ධ වන සීලම සම්භාවනීය අමුත්තන්, සීලම ආදි ශිෂ්‍යයන් සීල් දෙනාගෙම මදකට අවසරයි. අපි කවුරුත් දන්නවා විද්‍යාලයට වසර 182ක් පිරෙන වර්ෂය. අපි ගිය අවුරුද්දේ 125 වන අපේ ක්‍රිකට් මහා තරඟය පැවැත්වුවා. විද්‍යාලයේ අලුතින් වොලිබෝල් මහා තරඟයක් ආරම්භ කරා ගිය අවුරුද්දේ. එතකොට මේ කාරණා හැම එකකදීම මේ ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය පාසලක් විදියට අතිශය වැදගත්. එතකොට අපි පාසලක් විදියට කටයුතු කරනකොට මේ ආදි ශිෂ්‍ය සංගම් වල දායකත්වයේ නොඇතිව ඒ පාසලේ විෂය සමගාමී හෝ විෂය සාධන ක්‍රියාකාරකම් වල ප්‍රගතියක් දැක ගන්නට අපිට ලැබෙන්නේ නැහැ. මොකද එහෙම කියන්නේ දැන් මම මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත් වෙවිලා මේ වෙනකොට වසරකුත් මාස 4ක පමණ කාලයක් ගෙවි ගිහිලා තියෙනවා. මේ කාලය පුරාවට ඒ ආදි සංගම් වලින් සහ ආදි ශිෂ්‍ය කණ්ඩායම් වලින් ඇතුළුව ආදි ශිෂ්‍යයන්ගෙන් ලැබිච්ච දායකත්වය අතිමහත්. මේ ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය පාසල වර්ණවත් කරන්නට සහ පාසලේ භෞතික සම්පත් විතරක් නෙමෙයි පාසලේ ගුණාත්මක භාවය ඉහළ නංවන්නට සෑම විටම අතිශය වැදගත් වුණා. මේ පහුගිය වර්ෂය තුල වෙනදාටත් වඩා මේ ආදි සංගම් ඇතුළුව ඒ ආදි ශිෂ්‍යයන් පාසල කෙරෙහි දක්වපු ඒ ගෞරවය ආදරය තවදුරටත් වැඩි වුණා කියලා මම විශ්වාස කරනවා. පාසල තුල ආදි ශිෂ්‍ය සංගම් වල මැදිහත් වීමෙන් භෞතික සම්පත් වර්ධනය වෙලා තියෙනවා වගේම අනිත් පැත්තෙන් විශේෂ සාධනයේ ඉහළ නැංවීමට අවශ්‍ය කරන ඒ වැඩ සටහන් වලදී උපරිම දායකත්වයේ ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පාසලට ඒ ගෞරවනීය බව ලබා දෙන්නට අවශ්‍ය කරන අවස්ථාවලදී මොකද පාසලක අභිමානය රැඳී පවතින්නේ පාසල තුල ක්‍රියාත්මක වෙන විවිධ වැඩසටහන් නිසා. ඒතකොට මේ අභිමානය රැක ගැනීම සඳහා ඒ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන් සියල්ලගේම මේ ආදි ශිෂ්‍ය සංගම් වල වගේම ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය උපරිම වශයෙන් පාසල කෙරෙහි ලැබුණා. ඉතින් මම විශ්වාස කරනවා අපි සීල දනාම තොමසුවන් විදියට ආදි ශිෂ්‍ය සංගම් දෙකක් විදියට ක්‍රියාත්මක වුණත් මේ කණ්ඩායම් දෙකේම ආදි ශිෂ්‍යයන්ගේ මැදිහත් වීම පාසලක් විදියට අතිශය වැදගත්. ඒ විතරක් නෙවෙයි ආදි ශිෂ්‍ය කණ්ඩායම් විදියටත් පාසලේ උන්නතිය සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නියැලිලා පාසලට ලොකු දායකත්වයක් ලබා දීලා තිනවා. අද දවසේ අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දීපු ඒ ටර්ෆ් තනතිරුව සඳහා ඒ අවශ්‍ය කරන රණප් එක හදලා පාසල වෙත බාර දුන්නා 86 89 කණ්ඩායම සහෝදරවරු. ඉතින් ඒකත් අද දවසේ සුවිශේෂී දෙයක්. අපිට අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාව වර්ධනය කරගන්නට මේක මහඟු අවස්ථාවක් වෙයි. ඉතින් මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අද දවසේ අපේ මව් සංගමේ නව නිලධාරී මණ්ඩලයක් පත් වුණා. විවිධ හැකියාවන් සහ විවිධ ධාරිතාවන් උපරිම ධාරිතාවයක් සහිත ඒ නව නිලධාරී මණ්ඩලය ඇතුළුව ඒ සියලු දෙනාම එකවන්ව අපේ විද්‍යාලයේ කටයුතු වලදී කොන්දේසි විරහිතව උදව් කරන්න ඉදිරිපත් වුණොත් අපිට පුළුවන් අපේ විද්‍යාලය තව දුරටත් මේ දකුණු පළාතේ විතරක් නෙවෙයි මුළු දිවයිනේම ඉහළ තැනට ඔසවා තබන්නට. පසුගිය දවස්වල ඔබට ඇහෙන්නට ඇති අපේ විද්‍යාලයේ දරුවෙක් තමයි ගම් වතුර අවදානම පිළිබඳව පැය 5කට කලින් දැනගන්න පුළුවන් ආකාරයේ ඒත් අනතුරු ඇඟවීම් පද්ධතියක් සකස් කරලා මුළු සමාජ මාධ්‍යෙම ශාන්ත තෝමස් නාමය කීර්ති නාමය හැමතැනම පැතුරුවා. ඉතින් ඒක අපි හැමෝටම ලැබිච්ච ලොකු ගෞරවයක් අභිමානයක්. ගැමුණු හසංජන අපේ දැන් මේ මොහොතේ අපේ 11 ශ්‍රේණිය ලබන ඉගෙනුම් ලබන අපේ දරුවෙක්. ඉතින් මම විශ්වාස කරනවා මේ ගිය අවුරුද්දේ අපේ ක්‍රීඩා අතින් අපි සෑහෙන ඉදිරියට ආවා. ඒ වගේම විශේෂ සමගාමී කටයුතු වලින් වගේම විශේෂ සාධන මට්ටම් වලින් ඉහළටම පැමිණලා තියෙනවා. ඉතින් ඒක අපි කාටත් ආඩම්බර වෙන්නට පුළුවන් කාරණයක්. ඉතින් අද දවසේ මේ වර්ණවත් රාත්‍රිය තව දුරටත් වර්ණවත් කරගන්නට මෙහි කැඳවාගත්ත අපේ ආරාධිත අමුත්තන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට අපි කැඳවා ගත්තේ අපේ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජේ.ඩී. සුනිල් මහත්මයා ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා මේ මොහොතට. ඒ වගේම අපේ විද්‍යාලයේ විශාල කාලයක් තමන්ගේ ශ්‍රමයේ කාලය කැප කරපු අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරවනීය ආරාධිත ලෙස අද සහභාගී වන කර්නල් ජී.එන්. විජේසූරිය මැතිතුමනි ඔබතුමාව ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම විද්‍යාලයට කවදත් ආදරෙන් කටයුතු කරන හැම වෙලාවෙම විද්‍යාලය පිළිබඳ ගෞරවයෙන් කටයුතු කරන ප්‍රවීණ ගිණුම් කරන දේශක ಭಾರತ කරුණානායක මහත්මයා. ඒ වගේම අපේ මව් සංගමේ සමලේකම්වරු දෙපළ තරුණ ආදි සංගමේ සමලේකම්වරු ඇතුළේ නිලධාරී සියලු දෙනා මව් සංගමේ අද දවසේ පත් වෙච්ච අනෙකුත් සියලුම නිලධාරී මණ්ඩලයන් උපසභාපතිතුමන්ලා ඇතුළු භාණ්ඩාගාරිකතුමන්ලා ඇතුළු ඒ සියලු දෙනාම මේ මොහොතට ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අපිට කවදත් පාසල පිළිබඳව සොයා බලන අපේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සොයා බලන ඒ තොමසු ක්‍රිකට් සංවර්ධන පදමේ සභාපතිතුමා බුද්ධික රණසිංහ මහත්මයා, ඒ වගේම ආදි තොමසු ක්‍රිකට් සමාජයේ සභාපතිතුමා දුමිල් තුෂරද සිල්වා මහත්මයා ඇතුළු අද මේ මොහොතට සම්බන්ධ වෙන සියලුම තොමසුවන් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙහෙම බැලුවම තමයි පේන්නේ අපේ ක්‍රිකට් සංවර්ධන පදමේ ලේකම්තුමා චන්දිමල් බස්නායක මහත්මියත් පැමිණලා තිනවා. ඉතින් ඒ සියලු දෙනාම තම ගෞරවයෙන් පිළිගනිමින් අපි සියලු දෙනාම මේ 26 වර්ෂය තුල එකවන්ව පාසලේ තවදුරටත් ඉහළට ඔසවා තබන්නට ඒ කැපවීම කරමු කියලා ඉල්ලීමත් කරමින් අපේ කැපවීම තුළ අපේ පාසල තවදුරටත් ඉහළට ඔසවා තබන්නට අපි සියලු දෙනාම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් තොමසුවට ජය වේවා, තොමසුව දිනේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගරු විදුහල්පතිතුමනි ඔබතුමා පැමිණ සිටින සියලු දෙනාම ගෞරවයෙන් පිළිගනු ලැබුවා. මීළඟට තිබෙන්නේ අද ආදිසිස්ස සංගමේ 91 වන සංවත්සර රාත්‍රියේ අරමුණ පැහැදිලි කිරීමේ අවස්ථාවයි. අරමුණ පැහැදිලි කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු සමලේකම් සමන් ගුණසේකර මහත්මයාණෙනි ඔබතුමාට. Next, to explain the objectives of today's program, may I invite the Honorable Joint Secretary Saman Gunasekara to address the gathering. සුබ සන්ධ්‍යාවක් සිළුම දෙනාට. අද දින මෙම අවස්ථාවට සහභාගී වන අපේ ප්‍රධාන ආරාධිතා මුත්තාවන ඉංජිනේරු සුනිල් ජයවර්ධන මහත්මයා ඇතුළු සියලුම සම්භාවනීය ආදිශ මාතුරුනි සියලුම සහෝදර ආදිශිසුවනි වාර්ෂිකව මෙම පවත්වන අප සූදාහමුව මෙවරත් අපි පවත්වන්න සූදානම් කළේ අපේ ආදි ශිෂ්‍යයන් ඒකරාශී කිරීමේ අරමුණ මූලික පෙරදරි කරගෙන තමයි. අපිට විශේෂ අභියෝගයක් තියෙනවා. මොකද අපි පරම්පරාවල් 3ක් විතර අපි දැන් මේ සංගමය තුළ ඉන්නවා. කියන වැඩිහිටි පරම්පරාව හැටියට අපිත් මැද පෙළකුත් තරුණ පෙළකුත් එක්ක අපිට හරි අභියෝගයක් තියෙනවා මේක කොහොමද මේක ගෙට ගහගන්නේ කියන එක. ඒක විශාල අභියෝගයක් අපිට. අපි නිතරම මහන්සි වෙන්නේ මේ ආදිශයන් ඒකරාශී කරගෙන පාසලට යම්කිසි ඒ අයගෙන් යම් ප්‍රයෝජනයක් ගන්න. ඒ අදහස මූලික කරගෙන තමයි අපි අපේ ප්‍රවීණ ආදි ශිෂ්‍යයෝ කීප දෙනෙක් අපි මෙවරත් පාසලට ආදරේ ඇති ප්‍රවීණ ආදි ශිෂ්‍යයෝ කීප දෙනෙක්ම අපි ගෙන්නලා ගත්තා. ඒ වගේම තරුණ ආදි ශිෂ්‍යොත් අපේ වැඩිහිටි අයත් මධ්‍යම ඵල අයත් අපි මේ අවස්ථාවට සහභාගී කරගත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනාම එකතු කරගෙන වත්මන් විදුහල්පතිතුමා සමග මේ පාසලේ දියුණුව ඇති කරගන්න ආදි සංගමයෙන් කළ යුතු මා මෙහෙවරක් තියෙනවා. මම හිතන්නේ විදුහල්පතිතුමා කිව්වා වගේ ආදි සංගමයක් නැතුව ආදි ශිෂ්‍යයන් සහයෝගය නැතුව පාසලක විශේෂමගාමී කටයුතු කරගෙන යන්න විශාල අභියෝගයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පාසල් සියල්ලටම වගේ ගැටලුව තියෙනවා. අපිත් මම හිතන්නේ වසර 125ක බිග් මැච් එකක් නැත්නම් ප්‍රධාන ක්‍රිකට් තරගයක් පවත්වනවා. මම හිතන්නේ මාත දකුණු පළාතටම අභියෝගයක් වෙන පරිදි අපි ක්‍රීඩා තරගය පැවැත්වුවා. ඒකට පවත්වන්න අපිට හැකියාව ලැබුණේ අර කණ්ඩායම් තුනම එකතු කරගෙන මේ යාමේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒ නිසා අපි මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. ගියවර මැච් එක අපි ඊටම සාර්ථකව පැවැත්වුවා. ඒකේ ප්‍රතිඵල ලෙස දැන් ඉදිරියට එන මැච් එකත් කියන්නේ ක්‍රිකට් තරගයත් අපිට පවත්වන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපේ අරමුණ ඒකයි. අපි පාසලට කොහොමද අපේ ආදි ශිෂ්‍යයන් සම්බන්ධ කරගෙන මේ ගමනේ යන්නේ කියන එක. ඉතින් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ හා සම්බන්ධ මේක මෙතනට පැමිණි හා නොපැමිණි අපිට මෙතනට නොපැමිණි ආදි ශිෂ්‍ය විශාල සංඛ්‍යාවක් ඉන්නවා පාසලට උදව් කරන. ඒ සියලු නාම අපි එකතු කරගෙන මේ පාසල කොහොමද දියුණු කරන්නේ තව තවත්. මොකද වත්මන් විදුහල්පතිතුමාගේ ආදි ශිෂ්‍යයන් නිසා විශාල කැපවීමක් තියෙනවා පාසලට. අපිට මම හිතන්නේ අපිටත් ගැළවිල්ලක් නැහැ. එතුමා ආපු දවසේ ඉඳලම හැමදේටම අපි කොහොමත් අපි සම්බන්ධ වෙලා හිටියේ. නමුත් අපි ඊට වඩා අපිට අපේ අවිවේකී වෙලා තියෙනවා විදුහල්පතිතුමා එක්ක ලොකු ගමනක් යන්න එතුමා බලාපොරොත්තු වෙනවා. ඒක අපෙත් බලාපොරොත්තු අපේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් ඒ තුලින් අපේ පාසල දියුණු කරගන්න අපිට හැකියාව ලැබෙවි කියලා අපි හිතනවා. ඒ ප්‍රාර්ථනාව අපේ සාර්ථක වෙන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. Thank you so much, Mr. Saman Gunasekara. Now, to add color and rhythm to the evening,
Please enjoy a dance performance prepared for you. ඉතාමත්ම ලස්සන නර්තනයක් ඉදිරිපත් කළ ස්පැරෝස් නර්තන කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු. Thank you. ස්තුතියි. හොඳයි. ඊළඟට යෙදී තිබෙන්නේ ආදි ශිෂ්‍ය සංගම්වල සුබ පැතුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවයි. මම මුලින්ම ආරාධනා කරනවා විශේෂයෙන්ම ආදි ශිෂ්‍ය සංගමේ කටයුත්තකදී වේවා
කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ කටයුත්තකදී වේවා විද්‍යාලීය වෙනත් සංවර්ධන කටයුත්තකදී හෝ වේවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙන ආදිශිෂ්‍ය සංගමයක් තමයි කොළඹ ආදිශිෂ්‍ය සංගමය. ඉතින් අද කොළඹ ආදිශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණ සිටින කොළඹ ආදිශිෂ්‍ය සංගමේ නිලධාරී මහත්වරුන්ව අපි පිළිගන්න අතරම මම තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කොළඹ ආදිශිෂ්‍ය සංගමේ සුබ පැතුම් ඉදිරිපත් කරන්නට එහි සමලේකම් KS තරිඳු මහත්මයාණනි ඔබතුමාට. May I now invite Mr. K.S. Tarindu, the Joint Secretary from the Colombo branch of the All Boys Association, to deliver their greetings. සම්භාවනීය ආරාධිත මුත්තන් විදුහල්පතිතුමා ඇතුළු මව්වාදී සංගමයේ සහ තරුණාදී සංගමයේ සියලුම සමාජිකයන් ඇතුළු සහෝදරයන්ගෙන් අවසරයි. ඉතින් කොළඹ ආදිශිෂ්‍ය සංගමයේ විදිහට අපි නියෝජනය කරමින් අපේ සභාපතිතුමා අද දින විදේශගතව සිටින නිසා පැමිණීමට නොහැකි වුණා. ඉතින් අපි සංගමයේ වෙනුවෙන් මව්වාදී සංගමයේ මේ සංවත්සරය සහ සැමරුමට ඊටමත් හෘදයාංගම අපේ ආදරය ගෞරවය පුද කරනවා. ඒ වගේම තමයි ඊටමත් සුවිශේෂී දර්ශනීය විදියට මේ උත්සවයේ සංවිධානය කිරීම පිළිබඳව අපි අපේ විශේෂ ස්තුතිය සම්මතනාටම පුද කරනවා. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඉතින් පාසල වෙනුවෙන් ගොඩක්ම කර්තව්‍යයන් ඉටු කරන මව්වාදී සංගමය තරුණෝත්සව සංගමය වගේම අපිට පුළුවන් විදිහට දුර බැහැර ඉඳගෙන කොළඹ ආදිශිෂ්‍ය සංගමය වගේ හැම වෙලෙම ඔබලාගේ ගමනට ආශිර්වාද පුද කරමින් මම මෙතනින් නවතිනවා. බොහොම ස්තුතියි හැම දිනකටම. බොහොමත්ම ස්තුතියි සුබ පැතුම් ඉදිරිපත් කළ කොළඹ ආදිශිෂ්‍ය සංගමේ ගරු සමලේකම් KS තරිඳු මහත්මයාණනි ඊළඟට මා ගෞරවයෙන් ආරාධනා කරනවා සුවිශේෂී ආදිශිෂ්‍ය සංගමය තමයි කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය. කවදත් තරුණයන් ටික එකතු වෙලා තරුණ ජවය පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන්ම යොදවනවා. මම තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට සහභාගී වන කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමේ ගරු සමලේකම් ජීවන යාපා මහත්මයාණනි ඔබතුමාට. Next, we invite Mr. Jeevana Yapa, the Joint Secretary of the Junior All Boys Association, to share their greetings with us. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ තමුන්වන්සලා සියලු දෙනාටම. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම අභිමානවත් අවස්ථාවට කනිෂ්ඨ සංගමයට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අද දින අභිනවයෙන් තේරීපත් වූ නව නිලධාරී මණ්ඩලයට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පාසලට ඔවුන්ගේ උපරිම වැඩ කටයුතු සිද්ධ කරන්නට. ඉතින් ඇත්තරම සන්තෝෂයි කියන්න ප්‍රථමයෙන්ම විදුහල්පතිතුමනි ඔබතුමා දන්නවා අපි කනිෂ්ඨ සංගමයේ හැටියට විදුහලටත් ඒ වගේම විදුහල්පතිතුමාටත් සමීපව කටයුතු කරමින් විද්‍යාලයේ අඩුපාඩු හොයලා බලලා ඒවට අවශ්‍ය හැකි හැම අවස්ථාවකම අපි උදව් උපකාර කරනවා. ඉතින් ඒ වගේමයි අපි දකිනවා මව් සංගමය ගත්තම අපිත් එක්ක කනිෂ්ඨ සංගමයත් එක්ක ඊටමත් සුහද සමීප සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. එම නිලධාරීන් අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පසුගිය වසර කීපයක සිට අපි දකිනවා මව් සංගමයේ ඊ타මත්ම තරුණ පිරිසගේ ආගමනයත් සමග සංගමේ ඉදිරි දියුණුවක් ශීඝ්‍ර දියුණුවක් ලබලා සංගමේ ඉතා ඉහළ ස්ථානයකට පැමිණ තියෙනවා. ඉතින් මම අපගේ සුබ පැතුම් ඉදිරිපත් කරනවා මේ අවස්ථාවේ තව තවත් ශක්තිමත්ව සංගමේ ඉදිරියට යන්න එය උපයෝගී කරගන්න කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපි සංගම් හැටියට මෙහි කටයුතු කරත් අපි සියල්ල දෙනාම තොමසුවන්. ඒ ඇත්තටම අපිට ඉඩ ලැබෙන හැම වෙලාවෙම අපි සංගම් වලට බැඳීලා ඉන්නවා කියන එක නෙවෙයි.
සංගමයකට බැඳීම තුළින් අපිට සුවිශේෂී හැකියාවක් ලැබෙනවා විදුවලට උදව් කරන්න. ඒ නිසා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මෙතන තියෙන තරුණයන්ගෙන් අපිත් එක්ක එකතු වෙන්න, මව් සංගමයක එකතු වෙන්න, කනිෂ් සංගමයක එකතු වෙන්න, අනිත් සංගම් එක්ක එකතු වෙලා ඔබලාගේ උපරිම දායකත්වය විදුහලට ලබා දෙන්න කියලා. ඒ වගේම තවත් කාරණයක් මතක් කළ යුතුයි. අපිට ඊ타මත්ම වටින අවස්ථාවක් ලැබිලා තියෙනවා. විද්‍යාලයේ දියුණුව ශීඝ්‍ර දියුණුවට හේතුවක් වෙලා තියෙනවා මේ දවස්වල අපේ ගරු විදුහල්පතිතුමා, අපේ ආදි ශිෂ්‍යෙක්. ඉතින් මම ඉල්ලා සිටිනවා මෙතන තියෙන සියලුම දෙනාගෙන් අපි මෙතුමා රැකගත යුතුයි. ඒ නිසා එතුමා රැක ගැනීමටත් සියලු දෙනාගේම සහයෝගය ලබා දීලා ඒ සඳහා කටයුතු කරමු කියන උත්සාහයක් ගමු. ඒ සඳහා කටයුතු කරමු කියන ඉල්ලීමත් කරමින් මගේ වචන සල්පය සමාප්ත කරනවා. බොහොමත් ස්තුතියි. සුබ පැතුම් කළ අපේ කනිෂ්ඨ ආදි සංගමයේ ගෞරව සමලේකම් ජීවන යාපා මහත්මයාණනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි සූදානම් වෙනවා තවත් සුවිශේෂී වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන්නට. විශේෂයෙන්ම ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කළ විශාල ප්‍රොජෙක්ට් එකක්. මේ වීඩියෝ එක, මේ බිග් මැච් එක 2025 වසරේ රුහුණු මහා නිල් හටන පිළිබඳ වීඩියෝ පටය ඔබට දැක බලා ගන්නට අවස්ථාව උදා වෙනවා. Now we move on to a brief presentation on one of the significant events of St. Thomas's College, the Big Match of 2025, which is organized by the All Boys Association.
උණුහුණු මහා නිල්හටනේ ඒ විශේෂ ව්‍යාපෘතිය මිලියන 15කට අධික වියදමක් දැරූ ව්‍යාපෘතියක් බවත් අපි සඳහන් කරන්නට අවශ්‍යයි. ආදිශිෂ්‍ය සංගමේ හැකියාව මතයි ඒ කටයුත්ත ඒ ආකාරයෙන් සිදු කරනු ලැබුවේ. හොඳයි අපි ඊළඟට පිවිසෙන්නට සූදානම් වන්නේ සුවිශේෂී ආරාධිතයින් ඇගයීමේ අවස්ථාවටයි පිවිසෙන්නට සූදානම් වන්නේ. මේ සඳහා මා මුලින්ම වේදිකාවට ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු විදුහල්පතිතුමනි, ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. සමලේකම් සමන් ගුණසේකර මහත්මයාණනි, විදුහල්පතිතුමාව වේදිකාවට කැටුව ඒමට ඔබට ආරාධනා කරනවා. At this moment, we take pleasure in expressing our heartfelt appreciation to our distinguished guests and contributors for their valuable support. Now I invite the Principal, Mr. Nayanapriya Pereira, on stage to give away the tokens of appreciation. He will be accompanied by Honorable Joint Secretary, Mr. Saman Gunasekara. ඇත වශයෙන්ම සඳහන් කරන නම් විශේෂ මේ ආරාධිතයින්, ගෞරවනීය ආරාධිතයින් මේ සියලු දෙනාම අපේ ආදි ශිෂ්‍යයින් අපේ විද්‍යාලය වෙනුවෙන් නොයෙකුත් අවස්ථාවලදී විද්‍යාලීය අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍යයින් බවත් අපි තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එසේනම් මුලින්ම ගෞරවයට පාත්‍ර වන ආදි ශිෂ්‍යයා ඉංජිනේරුම කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ දකුණු පළාත් අතිරේක සාමාන්‍ය අධිකාරී අපගේ ප්‍රධාන ආරාධිත ජේ.ඩී. සුනිල් මහත්මයාණනි, ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. I invite Engineer Mr. J.D. Sunil to accept the token of appreciation. හොඳයි. ඊළඟට ගෞරවයට පාත්‍ර වන ගෞරවනීය ආදි ශිෂ්‍යයා ජාතික ශිෂ්‍ය බට බලකායේ පාලන සම්පාදනාංශ ප්‍රධානී අපගේ ගෞරවනීය ආරාධිත කර්නල් ජී.එන්. විජයසූරිය මහත්මයාණනි, ඔබතුමාට ගෞරවනීය ආරාධනාව. I invite Mr. J.N. Vijayasuriya to accept the token of appreciation. ස්තුති ඔබතුමාට. ඊළඟට මේ අද වාසනාවන්ත රාත්‍රියේදී මේ වාසනාවන්ත වේදිකාවේ සිට ගෞරවයට පාත්‍ර වන්නේ තවත් සුවිශේෂී චරිතයක්, විද්‍යාලයට කවදත් ගෞරවයක් ලබා දෙන ගෞරවනීය ආරාධිත ප්‍රවීණ ගිණුම්කරණය දේශක ಭಾರತ කරුණානායක මහත්මයාණනි, ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. I invite Mr. Bharata Karunanayaka to accept the token of appreciation. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගරු විදුහල්පතිතුමනි, ඒ වගේම සමලේකම් සමන් ගුණසේකර මහත්මයාණනි, ඔබතුමාලා ලබා දුන් සහයෝගය පිළිබඳව. ඇත වශයෙන්ම අද රාත්‍රිය සුවිශේෂී වූ රාත්‍රියක් බවට සාන්ත තෝමස් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගම් ඉතිහාසයට එකතු වෙනවා. මොකද අද රාත්‍රියේදී අපගේ විද්‍යාලයට ගෞරවයක් ලබා දුන් ගෞරවනීය ආදි ශිෂ්‍යයන්ව හැගීමේ කටයුත්ත සිද්ධ කරන්නට මේ ආදි ශිෂ්‍ය සංගමය
පෙළඹිලා ඉන්නවා. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ආදිශිෂ්‍ය සංගමයක සුහද හමුවකදී රාත්‍රියකදී සිදුවන්නේ මීටත් වඩා හාත්පසින්ම වෙනස් කටයුතු ඇවිල්ලා ජොලියක් දාලා සින්දුවක් කියලා ඒ වගේම නර්තනයක් දාලා ඒ වගේම කාලා බීලා ජොලියේ ගෙවල් වලට යන එක තමයි කරන්නේ. නමුත් සාන්ත තෝමස් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය හැමදාමත් සෑම වාර්ෂික රාත්‍රියකදීම සුවිශේෂී ආකාරයෙන් අලුත් දෙයක් සිදු කරන්නට පෙළඹෙන බව අපි දන්නවා. ඒ අනුව තමයි අද මේ රාත්‍රියේදීත් මේ ආකාරයෙන් ගෞරවනීය ලෙස ආරාධනා කර ගෞරවනීය ආකාරයෙන් පිළිගෙන විද්‍යාලයට ගෞරවයක් ලබා දුන් ආදිශිෂ්‍යයින්ට ප්‍රති ගෞරවය ලබා දීමේ කටයුත්ත ආදිශිෂ්‍ය සංගමය සිදු කරනු ලබන්නේ. ඉතින් මම හිතනවා අපි කතා කීපයක් බැලුවා. ඒ වගේම ගෞරවයේ පුද කිරීමේ අවස්ථා කීපයකටත් යමු වුණා. නැවතත් අපිට මීළඟ කටයුත්ත සිද්ධ කරන්නට මම බාර කරනවා අපේ දියණියට. Now I invite the chief guest, Mr. J.D. Sunil, on stage to give away the tokens of appreciation for the All Boys. He will be accompanied by the Joint Secretary, Pradeep Sudarshana, I invite Mr. Sanuja Kumar Singha, the former Joint Secretary, to accept the token of appreciation. I invite Mr. Jasmine Sali, the former Vice President, to accept the token of appreciation. Thank you, sir. හොඳයි. ඒ ආකාරයෙන් ආදිශිෂ්‍යයන්ට ගෞරව ඇගයීම් දැක්වීමෙන් අනතුරුව අපි දැන් සූදානම් මේ වේදිකාව නැවතත් විනෝදාත්මක නර්තනයකට ලස්සන නර්තනයකට යොමු කරන්නට ස්පැරෝස් සංගීත නර්තන කණ්ඩායමට ගෞරවයෙන් ආරාධනා කරනවා. Once again, let us enjoy another dance performance. Salura vilas Des masala sala Talita rangana Watalele nadilena Hadani tamasala Prana tisana liyana Baingi komala Dudu amma pinavana Hadavate velana sara Kusuma sina salu basale Mini kate velana re Dilena sara kisadalave Madhu same kiran wala pelta kata bavan re Ingi sala nayana nura poven surupi de uliye Kulu karana Nadalu de tulama Rubara pahasara Sandha wagi naambara Ratu de tula
සීගිරි සිතුවම ආදරසේ සත මනහර සොබනිය හදවතේ වෙලෙන සරා කුසුම සිනාසලුව සැලේ මිනි කැටේ වෙලෙන රේ දිලෙන සරාගි සදලවේ මధు සඳේ කිරණ වලා පෙළට කතා බවන රේ ඉංගිසලා නයන නුරා පොවන සුරූපි දෙවුලියේ පරාදයිලු දෙවගනක ඇය ඇස්වහක් නැති සඳක් ඇය පාය පුසිරි කතක ඇය රන්න මොනරි වැලිය රන්කෙන් දෙන් බැඳී අතැගිල්ලි නොගැල්ලවේ මේ ආත්මය බැදි චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව රූබරනුම නේද මොනලීසා සිතුව මේ ඉන්දමන්තියවාගේ ඔපදානයනුම කළුදු සුබ නැකතට ගැලපෙනම කෙන අදාති නැත වෙල්ල සංසාරෙන් පැතු ආදරයට සුබ පැතුමා නිතරින් කරකාරයට ගෙන දීගෙන යන යුවලට දිගා සිරී හදවතේ වෙලෙන සරා කුසුම සිනාසලුව සැලේ මිනි කැටේ වෙලෙන රේ දිලෙන සරාගි සදලවේ මధు සඳේ කිරණ වලා පෙළට කතා බවන රේ ඉංගිසලා නයන නුරා පොවන සුරූපි දෙවුලියේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ස්පැරෝස් නර්තන කණ්ඩායමට. ඊළඟට යෙදී තිබෙන්නේ අපගේ ආරාධිතයන්ගේ දේශන වලට යොමු වන්නටයි. ඉතින් මම මුලින්ම ආරාධනා කරන්නට සූදානම් වෙනවා මුල්ම දේශනය සිද්ධ කරන්නට සුබ පැතුම ඉදිරිපත් කරන්නට අපගේ ගෞරවනීය ආරාධනා පිළිගෙන මේ ස්ථානයට පැමිණි ගෞරවනීය ආරාධිත ආදිශිෂ්‍ය කර්නල් ජේ.එන්. විජේසූරිය මහත්මයාණනි ඔබතුමාට May I now invite our guest of honor, Colonel J.N. Vijayasuriya, to deliver his speech. ගරු විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය අමුතන්ගේ අවසරයි. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. මේ අවස්ථාවදී සිහිපත් වෙන දෙයක් නැහැ. 1973 මම සාන්තෝමස් විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙනවා. 1985 ඉස්කෝලෙන් බැහැර වෙනවා. උසස් අධ්‍යාපනයෙන් පස්සේ නැවත ගුරුවරයෙක් හැටියට විද්‍යා විෂය ගුරුවරයෙක් හැටියට 1992 පාසලට ඇතුළත් වෙනවා. ඒ අතරතුර 1973 ඉඳලා 1985 දක්වා විදුහල්පතිවරුන් එක විදුහල්පතිතුමා හිටියේ ඊයේ එල්.ඩබ්ලිව් සමරසිංහ සර්. ඒ සර්ගේ යටතේ සියලුම ගුරු මණ්ඩල සමාජිකයන් මේ වෙලාවේ මතක් කරනවා මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඒ මහඟු සේවයක් ලබා දුන් තොමසෝ වෙනුවෙන් ඊළඟට විශේෂයෙන්ම ජීවතුන් අතර මේ වෙලාවේ නැහැ ධර්මසේන ටීචර් විද්‍යා විෂයට විශේෂ අඩිතලමක් දැම්මා. ඊට අමතරව ජයන්ත සර් තමයි ශිෂ්‍යපට ජීවිතයේ ඒ හැකියාවන් ඔක්කොම ලබා දුන්නේ. 1991 මම ආධුනික නිලධාරියෙක් හැටියට පුහුණුව ලබනවා. 92 ලෙෆ්ටනන්ට් කෙනෙක් හැටියට ඉඳලා 92 සිට 1999 දක්වා මාතර සාන්තෝමස් විද්‍යාලයේ අපේ පාසල
ශිෂ්‍යපට ඛණ්ඩයට නායකත්වය දෙනවා. ඒ වසර තුල මෙතන ඉදිරියේ ඉන්නවා මගේ අධ්‍යාපන කාල සීමාවයි අධ්‍යාපන ලැබපු කාල සීමාව සහ ගුරු වෘත්තීය කාල සීමාව ඒ දෙකේම තුල කතා කරනකොට මෙතන ඉදිරියේ ඉන්නවා ජ්‍යෙෂ්ඨයන් මගේ සමකාලීනයන් ඒ වගේම මගෙන් විද්‍යා විෂයත් ශිෂ්‍යපට කටයුතු වලට මගේ පුහුණුව ලබා දුන්නු ඒ දරුවන් ඒ අවස්ථා අවදි 3ක් ඊටාම සතුටුයි මේ අවස්ථාව මට හිමි කර දුන්නට. අපි හර්මන් ලූස් කඳුරු සහභාගී වුණා. මගේ සක්‍රීය සේවා කාලය අවස්ථා 4ක්. ඒ අවස්ථා 4න් 2009 මම මානුෂයේ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. එතෙන් සිට ඒ පුනරින් වලට ගිහිල්ලා සම්බන්ධ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක මගේ ගෝලියෝ ටික ඔක්කොම එතන ඉන්නවා. විශේෂයෙන්ම ඩිලන් රුක්ෂාන්ත තොමසුවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් මේජර් රුක්ෂාන්ත හැටියට මට හම්බ වෙනවා. ඒවන් ප්‍රසාද් පෙරේරා කර්නල් ප්‍රසාද් පෙරේරා අද දවසේ අපේ ආදරණීය විදුහල්පතිතුමාගේ මල්ලි ඊළඟට සුරංග නදීෂාන් ඒ වගේ විශාල පිරිසක් හම්බ වුණා. මම දැකපු දේ තමයි මම බලාපොරොත්තු වුණු දේ මම හිටපු මම පත්වීමක් ලබා ගිය තනතුරට වඩා ඉහළ තනතුරු වල ඒ පුනරින් ආරක්ෂණ මුලස්ථානයේ කිල්නොච්චි ආරක්ෂණව කිල්නොච්චි යටතේ ගෝලියෝ හිටියා ඉහළ තනතුරු වල. ඉතින් ඒක මගේ නිර්මාණය. මට කරන්න පුළුවන් වුණා. මම සතුටු වෙනවා මට ඒ කරපු දේවල් අගීවන ලක්කල් ටයිම් අද මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපි අපේ පාසලේ සීලම ක්‍රීඩා ඉදිරියට ගෙන යාමත් සමගම මගේ චූටි ඉල්ලීමක් තියෙනවා. අපි කායිකව මානසිකව සමතුලිත පුද්ගලයෙක් එළියට දාන්න ඕන. එතකොට ක්‍රීඩා අතින් දක්ෂතා පෙන්වපු බොහෝයක් සිසු දරුවෝ ඉන්නවා. ඊට අමතරව අධ්‍යාපනය මට්ටමිනුත් ලෝකයට දායාදයක් කරන්න පුළුවන් දරුවෝ ඉදිරියට බිහි වෙමින් පවතින දෙයක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපි පාසලෙන් පස්සේ හවස් කාලයේ ක්‍රීඩා පුහුණුව ක්‍රිකට් ෆුට්බෝල් බැඩ්මින්ටන් ඔය ආදී වශයෙන් ඊළඟට තූර්ය වාදක ඛණ්ඩ ඔක්කොම පුහුණු කරනවා. අපි මගේ චූටි අදහසක් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ලියන්න පුළුවන් පරිසරයක් සාන්තෝමුසුවේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ආෆ්ටර් ස්කූල් ඇති කරන්න පුළුවන් නම් අපිට හොඳ ප්‍රතිඵලයක් ඉස්සරහට දෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් චූටි අදහසක් ඉදිරිපත් කරේ බොහොම සතුටුයි. මම 2009න් පස්සේ ආයි ඉස්කෝලේට ආවේ 2024 පොඩි කාලයක් ඉඳලා ප්‍රින්සිපල් දැන් ඉන්න සර්වර් ඉස්කෝලේ වැඩ බාර ගන්නකොට මම ආපහු ගියා. මේ අවුරුද්දේ අප්‍රේල් 15 මම සියලුම රාජකාරි වෙනුම් විශ්‍රාම යනවා. ඊට පස්සේ තොමසුට ආයි මගේ සේවය ලබා දෙන්න මම කැමැත්ත ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ අවසන් වදන් පෙළ තොමසුවට ආයෙත් මගේ සහයෝගය ලබා දෙනවා. ගොඩක් සන්තෝසයි. මීළඟට මම තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ආරාධිත දේශනය සඳහා අපගේ ගෞරවනීය ආරාධිත විද්‍යාලයට ගෞරවයක් ලබා දෙන ආචාර්ය ප්‍රවීණ ගිණුම්කරණය දේශක ಭಾರತ කරුණානායක මහත්මයාණෙනි ඔබතුමාට. Next, I invite Mr. Bharatha Karunanayaka, lecturer in accounting, to share a few words with us. ගරු විදුහල්පතිතුමා ඇතුළු ආරාධිත අමුත්තනි ආදි අපේ තෝමියන්ස්ලා හරි බොහොම ස්තුතියි. ප්‍රධාන වශයෙන් මම කියන්න කැමතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. ආරාධිත ඉස්සලම කියන්න ඕන ආරාධිත අමුත්තෙක් කියලා කිව්වට මම පාසලට අමුත්තෙක් නන් නෙමෙයි.
ඉතින් මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ මේ වගේ ලස්සන රාත්‍රියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපගේ සංවිධායක මණ්ඩලය ඇතුළු මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් චුටි මතක් කිරීමක් කරන්නම් 2007 වසරේ මම හිතන්නේ මම තමයි මෙතන බාලම කෙනා 2007 වසරේ A level උසස් පෙළට මුහුණ දීලා මගේ උපරිම කරලා ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයක් වෙන කොළඹ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙන වාණිජාංශයෙන් මම ඊට පස්සේ මගේ උපාධිය මම අවසන් කිරීමෙන් පසුව මම වෘත්තීන් කිහිපයකටම සම්බන්ධ වෙලා අන්තිම වශයෙන් මම තෝරා ගන්නවා ගුරු වෘත්තිය. මම පෞද්ගලික ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් දේශකවරයෙක් විදියට මගේ නගරයට මම එන්නේ 2019 වසරේ 2019 වසරේ ඉඳලා බොහොම නිහතමානී ආඩම්බරෙන් කියන්නේ 2019 වසරේ ඉඳලා මගේ විෂයට අදාළව වාණිජ විෂය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ හැම වසරකම වාගේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා සහ දිවයිනේ ප්‍රථමයන් ගණනාවක්ම බිහි කිරීමට මට හැකියාව ලැබුණා. ඉතින් මම විශ්වාස කරනවා මගේ ගුරු වෘත්තිය තුළ තොමසුවෙක් විදියට මගේ කාර්යභාරය මම ඒ ආකාරයෙන් ඉෂ්ට කරනවා. ඒ වගේම තවදුරටත් දිස්ත්‍රික්කයේ තුල මෙන්ම අතර මම මාතර විතරක් නෙමෙයි මාතර ගාල්ල ගම්පහ කියන ප්‍රදේශ තුනේම අපේ වාණිජ්‍ය විෂය හදාරන දරුවන් වෙනුවෙන් ගිණුම් කරන්න ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් මේ දිස්ත්‍රික්ක තුනේම දරුවන් මට විවිධ ආකාරයේ දරුවන් මුණ ගැහෙනවා. මේ අතර විශේෂයෙන්ම එක ඉස්කෝලෙන් ලැබිච්ච දෙයක් වෙන්න ඕන අපේ පාසලෙන් තොමසු මාතාවගෙන් ලැබිච්ච දෙයක් වෙන්න ඕන. මාතර අපේ ක්ලාස් එක තුල බොහොම ආසාවෙන් කැමැත්තෙන් උගන්වන තැනක් වෙලා තියෙනවා මගේ මාතර ක්ලාස් එක. ඒ වගේම විශේෂයෙන්ම සෙන්ට් තෝමස් එකෙන් සම්බන්ධ වෙන මේ අවුරුද්දේ සහ කලින් අවුරුද්දවල උසස් පෙළට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම මම සහ අතරම තවත් ආදි සිසුවෙක් වෙන මාත් එක්ක වැඩ කරන චර්ක දනංජය සර්ද ඇතුළුව අපි සමකාලීනව ඉතින් අපි දෙන්න විශේෂ මහන්සියක් දරනවා අපේ පාසල වෙනුවෙන් පාසලේ අපේ දරුවන්ගේ ප්‍රතිඵල වාණිජාංශයේ ප්‍රතිඵල වැඩි දියුණු කරන්න. ඉතින් අපේ පැත්තෙන් තොමසුවෙක් විදියට අපේ තොමසු මාතාවගේ යටතේ ඉගෙන ගන්න මේ අපේ දරුවන්ට මාගේ පැත්තෙන් කරන්න පුළුවන් මේ උපරිමය ඉතින් කරනවා. ඉතින් මම ආරාධනා කරනවා මෙතන ඉන්නවා විවිධ වෘත්තීය නිලන විශේෂයෙන්ම ඉහළ පෙළේ වෘත්තිකයන්. ඉතින් තමන්ගේ වෘත්තියෙන් තමන්ට පුළුවන් ආකාරයට මේ පාසලට උදව්වක් කරනවා වගේම මේ පාසලේ අභිවෘද්ධිය සඳහා ඔබලාගේ දායකත්වය මේ අවශ්‍ය මොහොත. ඉතින් මම දකින්න දෙයක් තමයි මෑත කාලීනව අපේ පාසලේ ආදිශ සංගම් බොහොම ක්‍රියාකාරී. ඉතින් ඒකත් එක්ක පාසලේ ලොකු දියුණුවක් අපිට පේනවා. ඉතින් හරිම කැමැත්තෙන් බොහොම ආදරයෙන් මතක් කිරීමක් කරනවා. තවදුරටත් මේ සහයෝගය මේ හැම කෙනාගේම සහයෝගය මේ පාසල වෙනුවෙන් ලබා දෙන මෙන් සහ අපගේද මේ සහයෝගය දිගින් දිගටම අපගේ උපරිමාකාරයෙන් හැකියාකාරයෙන් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මම මේ කතාව අවසන් කරනවා. ස්තුතියි. ගෞරවනීය ආරාධිත ප්‍රවීණ ගිණුම් කරන දේශක ಭಾರತ කරුණානායක මහත්මයාණන් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි හැමනම් නැවතත් සූදානම් වීඩියෝ පටයකට යොමු වෙන්නට. විශේෂයෙන්ම ඔබ දන්නවා සෑම වසරකම අපේ ආදි ශිෂ්‍යයින්ට සුවිශේෂීම වූ කාර්යයක් තමයි ලේ තෝමස් පැරඩ් එක. ලේ තෝමස් පැරඩ් එක පිළිබඳව ආවර්ජනයක් ඔබට දැක බලා ගන්නට අවස්ථාවක් තිබෙනවා. Please direct your attention to the screen for a special video broadcast, Le Thomas Parade.
හොඳයි. අපි නැවතත් ආරාධිතයින්ගේ දේශන වෙත යොමු වන්නටයි සූදානම් වන්නේ. දැන් නම් ටිකක් රෑබෝ වෙලා තව වැඩ කටයුතු රාශියක් තියෙනවා අපේ ආදි ශිෂ්‍යයින්ට. තවත් සුළු වේලාවයි තියෙන්නේ අපේ මේ ආරම්භක වැඩසටහනේ වැඩ කටයුතු නිමාවටපත් කරන්නට. හොඳයි, මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවේදී අපව ආමන්ත්‍රණය කරන්නට අපගේ ප්‍රධාන ආරාධිතයන්න් වෙන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ දකුණු පළාත් අතිරේක සාමාන්‍ය අධිකාරී GN විජේසූරිය මහත්මයාණෙනි, ඔබතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. It is now my great honor to invite our chief guest, Engineer J.D. Junior, to address the gathering. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ගරු විදුහල්පතිතුමනි, ඒ වගේම අපේ ගෞරවනීය ආරාධිතයන් දෙපළ, ආදිශිෂ්‍ය සංගමේ නිලධාරි මඩුල්ල, ඒ වගේම මගේ සහෝදර ආදිශිෂ්‍යයනි, ප්‍රථමයෙන් මම ආදිශිෂ්‍ය සංගමයටත් ඒ වගේම විදුහල්පතිතුමාටත් මගේ ගෞරවය පුද කරන්න කැමතියි මෙවැනි අවස්ථාවක් මට ලබා දීම පිළිබඳව. මම හිතන්නේ ආදි ශිෂ්‍යයෙකුට ලබන්න පුළුවන් ඉහළම ගෞරවයක් තමයි තමන්ගේ ඉස්කෝලේ මෙවැනි පිළිගැනීමක් ලබා ගැනීම. මම හිතන්නේ ඒක මට ලැබුණා, මම වාසනාවන්තයි. මම හිතන්නේ මට වෝඩින් එකකුත් දුන්නා වැඩි කතා කරන්න එපා කියලා. මොකද අවසාන අදියරට තමයි එළඹිලි සිටින්නේ. කොහොම වුණත් මට මේ අවස්ථාව ලබා දීම අපේ අනුර සහෝදරය අනුර ගාල්ලගේ මාත් එක්ක සමකාලීනව විද්‍යාලය ඉගෙන ගත්ත මගේ මිතුරෙක්. එයා තමයි මට ආරාධනා කරේ. ඉතින් එතුමාටත් මගේ ස්තුතිය පුද කරන්න ඕන. මට කිව්වා මේ කතාවකුත් කරන්න ඕන කියලා මෙතනට ආවම මම කල්පනා කරා මම මේ කතාවට එච්චර දක්ෂයෙක් නෙවෙයි. කොහොමද මේ කතාවක් කරන්න කියලා. එතකොට මට මේ සිතුවිලි ගොඩාක් එනවා. එක ඒවා ඉස්කෝලේට ඇතුල් වෙන එක, ඉස්කෝලේ ගත කරපු කාලය, ඊට පස්සේ අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදුන ඉස්කෝලේ මේ එකීම නොකී හැම එකක්ම මනසට ගලාගෙන එනවා. දැන් මේ කතා කරන්න ගියාම ඉතින් මේ කෙටි කරන්නේ කොහොමද කියලාත් මම පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. මට මතකයි මම 1987 මම ඇත්තටම මම ගම නෙළුව මේ ග්‍රාමීය ප්‍රදේශයක් මම ග්‍රාමීය ඉස්කෝලේකට ගියේ. ඒකේ ඉඳලා මට මතක විදියට ශිෂ්‍යත්වෙත් මම ෆේල් වුණා. ශිෂ්‍යත්වෙ පාස් වුණු ශිෂ්‍යෙක් නෙවෙයි. ශිෂ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා උත්තම මම දැනගෙන හිටියවත් නෑ. ශිෂ්‍යත්වය පාස් වෙන්න දියා. ඊට පස්සේ කොහොම හරි වාසනාවට මට අවස්ථාවක් ලැබුණා සාන්ත තෝමසුවට ඇතුල් වෙන්න 1987 දී. එතකොට ඉස්කෝලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ටර්විව් එකක් කරනවා ප්‍රින්සිපල්. එතකොට අපේ විදුහල්පතිතුමා වුණේ සමරසිංහ සර්. සමරසිංහ සර් අර රවුම් කණු තියෙන අර ප්‍රෞඩ කාර්යාලයේ තියෙන ඒකෙම තමයි පදිංචි වෙලා හිටියේ. එතකොට අර කුමාරතුංග මාවතෙන් ඇවිල්ලා තමයි අපි ඒකට එන්න ඕන. මම හිතන්නේ මගේ තාත්තා නෑ ඇත්තටම. එතකොට අයියා තමයි මාව එක්කරන් ආවේ. ඇවිල්ලා ප්‍රින්සිපල් ගෝ වාඩි වෙන්න කියලා. මොකද නිවාඩු කාලයක්. ඒ වාඩි වෙලා මේ මගේ රිපෝට් එක අරන් බැලුවා විදුහල්පතිතුමා. අර පොඩ්ඩක් විදුහල්පතිතුමාගේ වගේ මට එතුමාගේ ඇක්ෂන් උත් මතකයි. පොඩ්ඩක් අර කට මොකක්ද කරනවා මේ ඒ වෙලාවට. මෙහෙම බැලලා මගේ උඩ ඉඳන් දෙපා තුල දක්වාම බැලුවා. මගේ රිපෝට් එක සාමාන්‍යයෙන් හොඳයි. මම ඇත්තටම ඉංග්‍රීසි විෂයටයි ගණිතය විෂයටයි ඉතාම දුර්වල ශිෂ්‍යයෙක්. ඒ රිපෝට් එකේ තිබුණේ මට ලකුණු 13යි ගණිත විෂයට. ප්‍රින්සිපල් සර් බලලා කිව්වා ඔයා අනිත් විෂයන්ට දක්ෂතාවයක් තියෙනවා. හැබැයි ඔයාට ගණිතයයි ඉංග්‍රීසි ටිකක් මහන්සි වෙන්න වෙවි කියලා. මගේ හිතේ ඇත්තටම ඒක ඔළුවේ තිබුණා. මං ඇවිල්ලා එතකොට මම මුලින්ම
අටේ ශ්‍රේණියට ඇතුළු වුණේ. එතකොට පන්ති භාර හිටියේ විනී ටීචර්. මේ සිංහල විෂය තමයි විනී ටීචර් ගැන්නුවේ. මාව බාරගත්තා. එතකොට අපිට හේම ටීචර් තමයි ගණිතය ගැන්නුවේ. තව බොහෝ ගුරුවරු හිටියා. මට නම් වශයෙන් මතකයි. නූපයාරච්චි ටීචර්, මද්දුමාරච්චි සර්, මේගොල්ලෝ ගොඩක් හිටියා. එතකොට චිත්‍ර විෂය ගැන්නුව අපේ ගාල්ලගේ සර්, ධනපාල ගාල්ලගේ සර්, ගොඩක් අය හිටියා. ඉතින් මේ හේම ටීචර් විශේෂයෙන් මතක් කරන්න ඕන. මම අර ලකුණු 13 තිබිච්ච ශිෂ්‍යයා ඒ අවුරුද්දේම මම ලකුණු 75කට වඩා ගන්න තත්යකටපත් කරා. ඇත්තට මම ටියුෂන් ගිහිල්ලා නැහැ කිසිම විෂයකට O level කරනකම්. මේ ඉස්කෝලේම තමයි මම මේ ඉගෙන ගත්තේ. ඉතින් අපිව ඒ තත්ත්වයටපත් කරන්න අපිට මේ මඟ පෙන්වන්න අපේ ලාංඡනෙත් තියෙන්නේ, ලෝගෝකෙත් තියෙන්නේ ලයිට් හවුස් එකක්. ඒකෙදි අපිට ආලෝකය ලබා දුන්න ඉස්කෝලේ. ඒක හැමතිස්සෙම මම සාන්ත තෝමසය සිහි කරන්න ඕන. එක මාව මේ තත්ත්වයට පත් කරන්න ඒ අඩිතාලම දැම්මේ සාන්ත තෝමසුව තමයි. මම ඉතින් කියනවා once a Thomian always Thomian. මම ඉස්කෝල කීපයකට ගියත් මම හැමදාම මගේ හතුව ඉතින් බැඳිලා තියෙන්නේ තෝමසුවට. ඉතින් අපි ඇත්තටම O level කරේ අපි කරන්න හිටියේ 1989 හරිනම් 89 දෙසැම්බර් මාසේ O level කරන්න ඕන. හැබැයි ඒ කාලේ තිබිච්ච වාතාවරණය අනුව අපිට 1990 තමයි O level කරන්න පුළුවන් වුණේ. මට මතකයි අප්‍රේල් මාසේ වෙනකොට මාර්තු අග වගේ විභාගය තිබුණේ. කොහොම හරි ජයග්‍රාහී ලෙස මට කරන්න පුළුවන් වුණා. ගණිතය හදාගත්තට හැබැයි ඉංග්‍රීසි හදාගන්න බැරි වුණා. මොකද මම ටියුෂන් ගියේ නැති හින්දා ඉංග්‍රීසි විෂයටත් මම කවදාවත් ටියුෂන් ගිහලා නැහැ. අපේ අර ආරම්භයේ මේ එච්චර හොඳ නැති හින්දා ඉංග්‍රීසි විෂයේ අපිට ගුරුවරු හිටියේ නැහැ ගමේ. සාන්තතෝමෙසරවත් මට ඒක හදාගන්න බෑ. මම ඉංග්‍රීසි විෂය ෆේල් වුණා. O level වලදී අනිත් සියලු විෂයන්ට මට දැන් නම් කියන්නේ ඒ අකුරු කියලා ඒ දවස්වල D සමාර්ථ තිබුණා. හැබැයි ඒ පන්නරය ලැබුණා මට. අපි මේ මට පුළුවන් කියන එක මේක සාන්ත තෝමසෙන් ලැබිච්ච දෙයක්. අපි විශ්වවිද්‍යාලයට ගියාම ඉංග්‍රීසි විෂයේ මේ ඉංග්‍රීසි මාර්ගයෙන් තමයි අධ්‍යාපනය ලබන්න ඕන. ඒකත් මම කොහොම හරි හදාගන්න පුළුවන් වුණා. තනියෙන්ම ඒකත් හදාගත්තා. ඒ අර ටියුෂන් නොගියාට අපිට ඒක පුළුවන් කියන එක අපිට ඒ ධෛර්යය ඉස්කෝලේ පාසල තුලින් ලැබුණා. ඒ අනුව 1993 තමයි මම අපේ ඉස්කෝලේ ඉතාමත් හොඳ ප්‍රතිඵල දුණා. 93 වර්ෂයේ උසස් පෙළින් අපේ ශිෂ්‍යයන් බොහෝ පිරිසක් ඉංජිනේරු සහ වෛද්‍ය පීඨයන්ට තේරීපත් වුණා. අපි ගෞරවයෙන් කියනවා 92 කණ්ඩායම කියලා. එතකොට මමත් මාතර දිස්ත්‍රික්කයේ මට මතක විදියට 8 වෙනියා විදියට ලකුණු තිබුණා. අපේ ඉස්කෝලේ වැඩිම ලකුණු තිබුණේ මට ඒ අවුරුද්දේ ලකුණු 308ක් තිබුණා. එහෙම ලබාගෙන මම මොරටු විශ්වවිද්‍යාලයට ගියා. ගිහිල්ලා අපි මම ඇත්තටම සිවිල් ඉංජිනේරු විද්‍යාව කරේ. මට හැකියාව තියෙනවා කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරන්නත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුත් කරන්න. නමුත් මම කැමති උනේ සිවිල් ඉංජිනේරු විද්‍යාව කරන්න. මම ඒක මේ අභිමානයෙන් කියනවා ඒ කණ්ඩායමේ විශ්වවිද්‍යාලයේත් දෙවන පන්තියේ ගෞරව උපාධියක් ලබා ගන්න මට පුළුවන් වුණා. මට ඇත්තටම විශ්වවිද්‍යාලයේ දවස්වල ඕනනම් ලෙක්චරර් කෙනෙක් දක්වා ඉගෙන ගන්නත් තිබුණා. නමුත් මම කැමති වුණේ ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩ කරන්න. මාත් එක්ක මගේ එකම රූමේ ශාන්ත තෝමසේ ඉඳලාම විශ්වවිද්‍යාලයට ගිහපු මගේ රොෂාන් ජයමාල් මේ රූම්මේට් දැන් මාත් එක්ක මේ ආයතනයේ වැඩ කරනවා. මාතරේ ප්‍රදේශයේ එයාත් ඉන්නෝ මෙතන ඇවිල්ලා. ඒ වගේම ඉංජිනේරු කීපයක් වෙන තවත් ඉංජිනේරු මහත්තයෙක් කෙනෙක් එයත් මාත් එක්ක වැඩ කරනවා. අපි තුන් දෙනාම දැන් මේ අපේ ආයතනයත් ඉස්කෝලේ වගේ තමයි. ඉස්කෝලේ පන්තියේ හිටපු අපි තුන් දෙනාම ආයතනෙත් වැඩ කරනවා. ඒ වගේම තවත් ඉංජිනේරු පිරිසක් ගොඩක් ඉන්නවා. මට මතක් කරන්න ඕන අපි 92 කණ්ඩායමේ විශේෂ වෛද්‍යවරු ඉන්නවා. ගැමුණු ඒ වගේම හිරාන් ඒගොල්ලෝ ඇවිල්ලත් තියෙනවා. මෙතන ඉන්නවා අපේ ඉන්දික එතුමා
පීපල්ස් බැංක් එකේ ඉහළ නිලධාරීන් මහත්මයෙක්. ඒ වගේම මගේ පන්තිය තමයි හිටියේ ඉන්දිකද සේරම අපිත් එක්ක හිටියේ. ඉන්දික සේරම්ගේ අර ලව් ලෙටර්ස් වලට චිත්‍ර ඇඳලා දෙන්න මම ඒ දවස්වල. මට පොඩි චිත්‍ර හැංගීමේ හැකියාවක් තිබුණා. සේරම්ගේ සේරම ඇත්තටම උදේ අර මේක දාගෙන එනවා. මුලදී මට ටිකක් අමුතුයි. ඉස්කෝලේ ආපු කාලේ මේ බැට් එක අර මේක මොකද්ද බැට් එකයි ඒ ටික දාගෙන ඔක්කොම ටික දාගෙන ඇවිල්ලා නම ලකුණු කරලා එහෙම යනවා ප්‍රැක්ටිස් වලට. සේරම මෙහෙමයි. ඉතින් මහන්සි මේව කර මම හිතන්නේ එයාට අවස්ථාවක් ලැබුණේ නැත්නම් ඉතා දක්ෂ ක්‍රීඩකෙක්. එයා ලකුණු 300 ගානක් ගැහුවා අර ගුවන්වත්ත ක්‍රීඩකගේ දේවානන්ද විද්‍යාලයට. මම මේ මැච් එක බලන්නත් ගියා. එයා ශ්‍රී ලංකාවට මම බලන්න ආසයි. ඒ දවස්වල මේ මැච් එක බලන්නත් ගියා. මට මතකයි ගැහුවා අතන මෙහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ තිබුණේ. ඒකේ ඉඳලා අර අතන තිබුණා මොකක් හරි දැන් ඒ හරි බැංකු හරි මොනවා හරි තියෙන්නේ. ඉස්සර තිබුණ උතන ක්‍රීම් මොකද මේ කූල් ස්පොට් එකක්. අන්නේ ඒ හරියට බෝල වැටෙන්න ගහනවා. මට මතකයි අද වගේම. ඉතින් අපි 92 කණ්ඩායම විදියට ඇත්තටම මේ ඒ 92 කණ්ඩායමේ තමයි මුලින්ම මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ඇති කරේ. 2000 මට මතක 2002 වගේ 2001 හරි 2 වගේ කාලේ අපි ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ඇති කරා. එතකොට මං හිතන්නේ මට මතක විදියට වෙනත් පාසල් කීපයක තිබුණා. මෙහි ප්‍රථමයෙන්ම ආදි ශිෂ්‍ය කණ්ඩායමක් හැදුවේ අපි ඒ කාලේ. නමුත් ඒක මොකක් හෝ අවසානාවකට ඒක අපිට දිගට කරගෙන යන්න බැරි වුණා. අපි බොහෝ පිරිසක් ඒකේ හිටියා. අපි පාසලේ ළමයින්ට ඒ දවස්වල එකෙන් අපි නාට්‍යයක් පෙන්නලා අපි ෆන්ඩ්ස් රේස් කරලා ශිෂ්‍යත්ව ලබා දුන්නා O level සහ A level කරපු ළමයින්ට. මට මතකයි අද වගේම ඒ 2003 වගේ කාලේ මට මතක විදියට සුරවීර මහත්මයාද ගොත් තමයි දවස් ප්‍රින්සිපල් හිටියේ. ඉතින් අපි ඒ දවස්වලම පාසලත් එක්ක සම්බන්ධ. හැබැයි අපි ඊට පස්සේ කසාද බැඳලා රේමේ වුණාම ටිකක් බිසි වෙනවා. මොකද තමන්ගේ ළමයින්ට කාලය ගත කරන්න වෙනවනේ. එතකොට ටිකක් අපි ඈත් වුණා පාසලෙන්. හැබැයි අපි මම නැවතත් අනුර සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕන. අපිව ආපහු ගෙනහැල්ලා මේකට ඇදලා ගත්තේ මේ අනුර තමයි. ඉතින් දැන් අපිට කාලේ තියෙන දැන් ටිකක් ළමයි ලොකුයි. ඒගොල්ලෝගේ වැඩේ ඒගොල්ලන්ට කරගන්න පුළුවන් වුණාට අපිට දැන් පාසල වෙනුවෙන් යම් කිසි කාලයක් ගත කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා අපි කතාත් කර අපිට ආපහු 92 කණ්ඩායමත් මීට වඩා ටිකක් හොඳට හදා ගන්න ඕනේ. ඒක අපි කරනවා ඉස්සරහදී. මේකේ අපි විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉස්කෝලේට අපි විශාල වැඩ කොටසක් දැනටත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සම්මන්ත්‍රණ ශාලාවේ මේ ශ්‍රවණාගාරයේ ඒ සවුන්ඩ් සිස්ටම් එක, ඒ වගේම තිර රෙදි දෙන එකත් අපි ඒ අපේ කණ්ඩායම තමයි කරේ. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් කරලා මේ පාසල අපේ පාසල වෙනුවෙන් මේ කාර්යයන් තවටත් කරගෙන යන්න. ඒක මම හිතන්නේ අපිට පුළුවන් එකමුතු බවෙන් තමයි මම හිතන්නේ අපිට යමක් කරන්න පුළුවන්. ඒක අපි කරනවා කියලා ආදි ශිෂ්‍ය සංගමයටත් විදුහල්පතිතුමාටත් අපි මේ වෙලාවේ ශපථ කරන්න කැමතියි. මම හිතන්නේ මම කතා කර ඇති කියලා මේ විශේෂයෙන්ම අපිට ගන්නපු ගුරුවරු, ඒ වගේ මේ කාලයේ පාසලේ සිටපු සියලු දෙනාමත් ඊටම ගෞරවයෙන් පූර්වක මතක් කරන්න කැමතියි. ශාන්ත තෝමසය හැමදාම වැජබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ සියලු දෙනාට ආදි ශිෂ්‍ය සංගමයටත් විදුහල්පතිතුමාටත් සියලු දෙනාටම මම නැවතත් උත්සාහවන්ත වෙනවා. මගේ කතාව අමාරුවෙන් අහන් හිටපු ඔබ සැමටත් ස්තුතියි. සුබ රාත්‍රියක් වේවා. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ප්‍රධාන ආරාධිත JD සුනිල් මහත්මයාණෙනි, නම හරි නේද? අනිත් එක ඔබතුමාගේ කතාවේදී මේ අපි අහගෙන හිටියා ඔබතුමා කිව්වා අනුර සහෝදරයා කියලා. අපිට ටිකක් ගැස්සිලා ගියා ජනාධිපතිතුමාත් ආවද කියලා. බැලෙන්නම් අනුර ගාල්ලගේ සහෝදරයා ගැන කියලා තියෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. එවනම් අපි නැවතත් සූදානම් වේදිකාව නර්තනයකට විවෘත කරන්නට. Once again, let us enjoy another dance performance. බොහොමත්ම ස්තුතියි ස්පැරෝස් නර්තන කණ්ඩායමට. එහෙමනම් හිතවතුනි අපි සන්ත තෝමස් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමේ 91 වන සංවත්සර රාත්‍රියේ සුහද රාත්‍රියේ ආරම්භක උත්සවයේ කටයුතු අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. පැමිණ සිටින සියලුම සම්භාවනයන් ඇතුළු ආදි ශිෂ්‍ය සහෝදරයන්ට
සුතිය පුද කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ආදිශිෂ්‍ය සංගමේ ගරු උපසභාපති ඉන්දික වික්‍රමරත්න මහත්මයාණෙනි ඔබතුමාට. To formally conclude the program, may I invite the Honorable Vice President, Mr. Indika Vikramaratne, to deliver the vote of thanks. සුබ රාත්‍රියක් වේවා. වසර 182කට උරුකම් කියන අප විද්‍යාලයේ ආදි සංගමේ 91 වන සංවත්සර උත්සව සඳහා සැපමෙනි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි තොමසු පුත්‍ර ඉන්දියනු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ දකුණු පළාත් අතිරේක සාමනාධිකාරී ඉංජිනේරු සුනිල් ජයවර්ධන මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. එසේම විශේෂ ආරාධනීය ලෙස මෙහි පැමිණි තොඹුතු පුත්‍ර කර්නල් ජී.එන්. විජේසූරිය මැතිතුමානි, තොඹුතු පුත්‍ර ගිණුම් කරන උපදේශක ಭಾರತ කරුණානායක මැතිතුමාටත් ආදිශ සංගමේ වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. එසේම අප විද්‍යාලයේ ගරු විදුහල්පති ආදිශ සංගමේ ගරු සභාපති තොමසු ප්‍රිත්ත නානප්‍රිය මැතිතුමාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. තවද අප ආරාධනය පිළිගෙන මෙහි පැමිණ සිටින සියලුම ආරාධිතයන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. එසේම මෙම අවස්ථාවට සහභාගී වී සිටින සියලුම තොමසු පුතුන්ටත් අපගේ ගෞරවය ස්තුතිය පුද කර සිටිමි. කොළඹ සංගමයේ මෙහි පැමිණි සියලුම නිලධාරීන් ඇතුළු සියලු ආදි ශිෂ්‍යයන්ටත් තරුණ සංගමයේ මෙහි පැමිණි සියලුම නිලධාරීන් ඇතුළු ආදි ශිෂ්‍ය සියලු දෙනාටත් මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා පැමිණි සමස්ත තොමසු පුත්‍රයන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමි. අපගේ සියලුම අනුග්‍රාහක ආයතනයන්ටත් ශනායා මෙන්සස් ආයතනයටත් අපගේ ස්තුතිය පුද කර සිටිමි. අවසාන වශයෙන් මෙම කාර්ය සාර්ථක කිරීම සඳහා ඉතා වෙහෙස මාන්සියෙන් කටයුතු කළ අප සංගමයේ සියලුම දෙනාටත් අපගේ ගෞරව ස්තුතිය පුද කර සිටිමි. තොමසුව දිනේවා, ජය වේවා. ස්තුතියි. ඉන්දික වික්‍රමරත්න ගරු උපසභාපතිතුමනි ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එසේනම් තවත් ස්තුතියක් කරන්න තියෙනවා මට විශේෂයෙන්ම මාත් එක්ක සම්බන්ධ වෙලා අද නිවේදන කටයුතු සිද්ධ කළ ශාන්ත මරියා කන්‍යාරාමේ ආදි ශිෂ්‍යාවක් වන සනුති අමෝදා ආදි ශිෂ්‍යාවට ඒ දියණියට අපි සියලු දෙනා එකතු වෙලා හොඳ අත්පොලසන්නාදයක් ලාදවා දෙමු තෝමස්වන් වෙනුවෙන්. හොඳයි, බොහොමත්ම ස්තුතියි. එහෙමනම් අපිට තියෙන්නේ මීළඟ ආරාධනාව සිද්ධ කරන්න රාත්‍රී භෝජන සංග්‍රහය වගේම භෝජනයට කලින් සංග්‍රහයකුත් තිබෙනවා සූදානම් කරලා ඒ කලින් සංග්‍රහයටත් සහභාගී වෙලා භෝජන සංග්‍රහයටත් සහභාගී වෙන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. Gentlemen, with that we come to the end of Evening Glow. Thank you all for being part of this memorable evening and for your continued support towards St. Thomas's College, and thank you for giving me this opportunity. We wish you a pleasant night ahead. Please enjoy your dinner. Thank you. Shino Official. අතීතයේ සේසෝනට මුන්මතින් අනාගතයට පාර පෙන්වන තඹ පහන් අමායන මාද සුලග ඉරාගමනා විද්‍යාපත Thomas Wayne
අපේ හදවතයි අපගේ හදවතයි සීන ලෙස නොව හැබෑ ලෝකය දැනුගත් පොතපතින් මෙන් හදවතින් අපි පොහොසතුන් වචන නොව හැකියාව